මේකයි තමයි මේකෙම දුර පාඩකකුත් ගත්තා. ඉතින් මේක ඒ ගේම් එකේ හම්බ වෙන චූටි ගිෆ්ට් එක. ඉතින් ඒක අපි අතරම හිතපු එක නෙමෙයි. ඉතින් මේක දෙක හරි හම්බ වුණා. ඉතින් මෙන්න මේක එක්කනේ. දැන් තාසේ ඉතින් මේවල පාඩ තියෙනවා. හලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා මම. අද මම ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක මම ගත්ත බඩු වගයක් ගැන. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මම මේවා ගත්තේ විශේෂ තැනකින් නිසා. ඉතින් ඔයාලා දන්නවා ඩුබායි ග්ලෝබල් විලේජ් එක ගැන. ඉතින් අපි එහෙට ගිහිල්ලා ගත්ත දේවල් තමයි මම අද ඔයාලට පෙන්නන්නේ. මොකද ඒක දැන් ග්ලෝබල් විලේජ් එක තියෙන්නේ අවුරුදු එක කාලයකට විතරයි අවුරුද්ද පුරාම නැහැ. අර මිහි රස්නේ කාලේ වැඩි වෙනවනේ. ඉතින් එතකොට ඒක නතර කරනවා. ඉතින් ඒක නතර කරන්න කිට්ටු වෙනකොට ලොකු ඩිස්කවුන්ට්ස් දානවා ඒකේ තියෙන shops වල. ඉතින් අපිත් ඒක නිසා ගියා බලන්න මොනවද තියෙන්නේ කියලා. අපි පටන් ගත්ත මුලදීම ගියා. ඉතින් අපි ගිහිල්ලා සෙල්ලම් කරලා එහෙම විනෝද වෙලා මිසක් එහෙම මුකුත් ගත්තේ නැහැ ලොකුවට දේවල්. ඉතින් අවසාන දවස් වෙනකොට ලොකු ඩිස්කවුන්ට්ස් වලට එතන තියෙන බඩු ගණන් අඩු කරනවා. ඉතින් අපිත් ඉරිදා අන්තිමටම තිබිච්ච ඉරිදා දවස මට ඩේට් එක මතක නෑ. අන්තිමටම තිබිච්ච ඉරිදා දවස කොහොම හරි අපි එදත් ගියා. ගිහිල්ලා බඩු වගේක් ගත්තා. ඉතින් මම පෙන්නන්නම් දැන් මොනවද අපි ගත්තේ කියලා. මුලින්ම මම මෙන්න මේක පෙන්නන්නම්. මේකේ තියෙන සමහරක් ඒවා ඒක ගේම් දෙකකින් හම්බ වෙච්ච ගත්ත අපි දිනපු ඒවා. මේක නම් අපි ගත්තේ මේ සල්ලි වලට ගත්ත එකක් මේක. මේකයි තව මේකෙම දුමුරු පාට එකකුත් ගත්තා. බබාටයි අපේ ඔලිටයි. ඉතින් දුමුරු පාට එක ඔලියට දුන්නා. මේ බබා මේකට තමයි කැමති වුනේ. බබාට මේක දුන්නා. මේක මම දිනපු තරගයකින් හම්බ වෙච්ච gift එක මේක. මම ඒක දාන්න ඔයාලට ගේම් එක මොකක්ද කියලා බලන්න. මේක ඈතදීම දැක්කහම මට හිතුණා මේක මම අනිවාර්යෙන් ගන්නවා කියලා. මොකද මේක හරි ලස්සනයි. මේ වගේ ගොඩාක් අර පුපුරට තියෙනකොට මාර ලස්සනයි එතන. ඉතින් මේක ඒ ගේම් එකේ හම්බ වෙන චූටිම gift එක. ඉතින් ඒක උමරි ඒක ලොබුගේ අමාරු ගේම් එකක් නෙමෙයි. හැබැයි ඉතින් මං හිතුවේ මේක හම්බ වෙයි කියලා මට. ඉතින් බබත් හරි ආස වුණා. මේක දීපු ගමන් එයා මේකට උම එකකුත් දුන්නා. මම මේ ගේම් එක දාන්නම්. ඉතින් මේක ගේම් එකක් වින් කරලා මම ගත්තේ. මේකේ තියෙන ඉතුරු ඒවා දෙක හස්බන්ඩ් ප්ලේ කරපු ගේම් එකක. ඒක අපි ඇත්තටම හිතපු එක නෙමෙයි වුණේ. ඉතින් මේ දෙක හරි හම්බ වුණා. ඉතින් මෙන්න මේක එක්කනේ. අනිත් එක්කන මෙන්න මෙයා. තාම මේව නම් බබාට දුන්නේ නැහැ. මෙයා විතරයි බබාට දුන්නේ. මම වීඩියෝ එකට ගන්නවා මේ කරන්න ඕන නිසා මේ ටික තියලා තිබ්බා. මේ තාසේ ඉතින් මේ අර පාට තියෙනවා. මේ ටික තමයි මේ දෙක හස්බන්ඩ් වින් කරලා. මේක අපි සල්ලි වලට ගත්ත එක. මේක මම වින් කරපු එක. ඉතින් මේක පෙන්නන්න ඕනි. මේක අපි ගත්තේ ඇෆ්‍රිකන් ඒරියා එකෙන්. මේක ලේඩි කෙනෙක් පාරේ තියාගෙන මේක මේ සද්ද කර හිටියා. මේ ඉතින් මේ බබා ආසාවෙන් ඒක දිහා බැලුවා. ඉතින් මට හිතුණා එයාට එකක් අරන් දෙන්න. මේක අර මෙහෙම සද්ද එන්නේ. ඉතින් එයා ආසයි මේකට සද්ද ඇහෙනවනේ හොඳට. ඉතින් මේකත් අපි ගත්තා. ඊළඟට මෙන්න මේක. මේක තියෙන්නේ මේ ඉතින් මේකත් එහෙම ඔෆර්ස් දාලා තිබුණා. ඒක නිසා තමයි මම තුනක් ගත්තේ. මම එකක් පෙන්නන්න. ඉතින් මේක හොඳ කොටින් මැටීරියල් එක. මේක හරි අත් දෙක දිග වුණාට මේ
හරි සනීප හරිම සනීපයි රෙද්ද. ඉතින් මේවා අපි මේ අල්ලලා බලලා හොඳයි කියලා හිතින් තමයි ගත්තේ. ඉතින් මම මේකෙන් මේ අලු පාට එකයි මේක මත් දෙක තික මේ පැත්තට දැන් තමයි මම අහස මේක පෙන්නන්නේ. මේක නම් මම ගොඩාක් ආසාවෙන් හිටියේ. මම මෙහි shops වලට ගියාම ගොඩක් බලලා තියෙනවා මේක ගන්න. මේ හැබැයි මට හරියන ඩිසයින් එකකින් හම්බ වුණෙත් නෑ. ඉතින් මේ Global Village එකේදී හම්බ වුණා මට ඒක. මම ආසම පාටින් ආසම ඩිසයින් එකකින් හොඳ ප්‍රයිස් එකකට හම්බ වුණා. ඉතින් මම පෙන්නන්න දැන් මොකද්ද කියලා. ඉතින් මම මේක ගත්තේ ටර්කි ඒරියා එකකින්. ඇත්තටම එතන ඒ ෂොප් එකේ මම වීඩියෝ නම් කරගත්ත ටිකට මට මතක නෑ. හරිම ලස්සන දේවල් තිබ්බා. හරිම කියුට් අංකල් දෙන්නෙක් හිටියේ. ඉතින් මට හොඳ ප්‍රයිස් එකකට යාලා මේ ටික දුන්නා. මම මේවා එක සෙට් එකක් කියලා නෙමෙයි තිබ්බේ. මම මේවා මැච් කරලා ගත්තා මේ සෙට් එකක් විදිහට. මම පෙන්නන්නම් ගත්තේ කොහොමද කියලා. මේකේ තියෙන මේ જાතියම තව පීරිස දෙකක් මම ගත්තා. සාමාන්‍යයෙන් ගොඩාක් මේ කාරි සර්ව් කරන්න නම් මදි. හැබැයි උනට මීට වඩා ලොකු මේ පීරිසයක් තිබුණේ නැහැ මේ ඩිසයින් එකට මැච් වෙන්න. ඉතින් ඒ හින්දා මම මේකෙන් ගත්තා. මේ නැත්තම් දැන් මේකට මැච් වෙන එකක් මට ආයෙ හොයාගන්න බැරි වුණොත් කියලා කෝකටත් කියලා මම ඒ හින්දා ඒකෙන් තුනක් ගත්තා. බලන්නකො පැකින්. තියෙන පීරිස තුන. ඒක නෑ. ඉතින් මම ප්ලේට් දෙකක් ගත්තා මේකෙන්. ගොඩක් ගත්තේ නෑ මොකද මේක මාරු බරයි. මේ සෙට් එකක් හදාගන්න කියලා එහෙම ගත්තේ නැහැ. මේ මටයි හස්බන්ඩ්ටයි කියලා හිතලා තමයි දෙකක් ගත්තේ. මේ ඉතින් වීදුරු පිඟන් වල නම් පිඟන් විතර නෙමෙයි වීදුරු බාදේ මට හරි අමාරුයි පරිස්සම් කරන්න. මොකද මේ හොදන්නේ ගියත් අනිවාර්යෙන් බිඳෙනවා මගේ අතේ. හැබැයි මට ආසයි අර මේ අර ටිකක් පරණ වුණාම මේ අර අපේ ආච්චිලාගේ ගෙවල් එහෙමත් තියෙන ඕක මට මෙහෙම හම්බෙච්ච සෙට් එකක් මෙහෙම හම්බෙච්ච සෙට් එකක් කියලා කියන අර ඒ වගේ සෙට් එකක් මට තියාගන්න ආසයි තුනා. ඉතින් ඒ හින්දා මම මේ ටික මම පැත්තකින් තියන්නම්. මේ ටීකප් ඒ කලයකින්ම මේක නම් මාරම ලස්සනයි. මම හරිම ආසයි මේ සෙට් එකට. මම මේකෙන් 4ක් ගත්තා. 6ක් ගත්තේ නෑ. තාම මේකේ රෝස පාට තිබුණා. හැබැයි මට හිතුණා මේ සෙට් එකත් එක්කලා මේක ලස්සනයිනේ. ඒ හින්දා මම මේ එකම ටීම් එකෙන් ගන්නවා කියලා.
පාත්‍රයට. මේ ටික තමයි මම ගත්තේ ටර්කි ඒරියා එකෙන්. අපි අවශ්‍ය ටික ගත්තට පස්සේ ආව මොකද ගොඩාක් සෙනග හිටියා. ඉතින් බබත් එක්කලා මේ බබට අපහසුයිනේ. ඒ හින්දා අපි බලන්න තියෙනවා බලලා ආවා. තව චූටි දෙයක් තියෙනවා මම එකක් පෙන්නන්නම්. මෙන්න මේක. මේ ලී හැඳි දෙකක්. මේකත් ගත්තේ ඇෆ්‍රිකන් ඒරියා එකෙන්. මම ලී හැඳි දෙකක් හොය හිටියේ. කියුටුත් එක්ක අනිත් ලස්සනයිනේ. ග්ලෝබල් විලේජ් එක ගැන විස්තරයක් එක්ක මම ඔයාලට අපි ගිය දවස් තුනේ වීඩියෝ ටික ඔක්කොම එක දවසක එක වීඩියෝ එකකට කරලා වීඩියෝ එකක් දානවා. ඒකත් ඔයාලා බලන්න. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න කියලා ආරාධනා කරන ගමන් මම එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.